ඔයාලා දැක්කද ළමයි මේ කපල් එකට හැමෝම බනිනවා. මොනාද මේ ඇඳන් ඉන්නේ, ඔහොමද කසාද බඳින්නේ කිය. ඔයාලා මගේ ඇඳුම දිහාද බැලුවේ? මේක මේ දැන් ලංකාවේ ජනප්‍රියම දෙන්නගේ වෙඩිමට ගිහින් ආවේ. ඒකයි. ඒක නෙවෙයිනේ ළමයි කතාව. දිනේෂ් කපල් එකට හොඳ කියනවා. අර කොල්ලට බනිනවා. බැනුම් අහන්න ඕනේ නැහනේ. දැන් AI වලින් ඕනතරම් විසඳම් තියෙනවා. මම අද කියලා දෙන්නම් ඔයාලට ලේසියෙන්ම වෙඩින් එකක් ගත්තා වගේ ඔයාගේ ෆොටෝස් හදාගන්න ක්‍රමයක්. වීඩියෝ එක ඉවර වෙනකම් බලා ඔයාලගේ එකත් කමෙන්ට් කරගෙන යන්න. ලස්සනද බලමු. මේ වැඩෙත් අපිට හරි ලේසියෙන් කරගන්න පුළුවන් ළමයි. chat gpt එකට යන්න. ගියාට පස්සේ මෙතන තියෙනවා plus icon එක. ඒක ටච් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ෆොටෝ එකක් attach කරන්න. ඔයාලගේ couple ෆොටෝ එකක් තියෙනවා නම් ඒක මෙතෙන්ට attach කරන්න. ඊට පස්සේ තියෙන්නේ මම ඔයාලට හදලා තියෙනවා customize කරලා prompt එකක්. මේ prompt එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම් pin කරලා ඔයාලා ඒක copy කරගෙන මෙතන paste කරන්න. paste කරලා send දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ ෆොටෝ එක ලස්සනට මෙතන generate වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි මෙතන upload කරපු මේ ෆොටෝ එකේ quality එක ගත්තොත් එහෙම සෑහෙන්න බොඳ වෙලා එහෙමනේ. ඉතින් මේ වුණාට බලන්න output එක විදිහට හැදෙන ෆොටෝ එක කොච්චර ලස්සනට හැදෙනවද කියලා. සහ දැන් මෙතෙන් අපි use කරලා තියෙන්නේ දැන් දිනේෂ්ගේ ෆොටෝ එක ගත්තාම ඒකේ තියෙන background එක, ඒ දෙන්න ඇඳලා ඉන්න ඇඳුමේ style එක, ඒ දේවල් තමයි මේ හදන ෆොටෝ එකට use කරලා තියෙන්නේ. බලන්න මේ ඒ විදිහට මේ කියන්නේ දැන් මේ දිනේෂ්ගේ ෆොටෝ එකේ තියෙන ඒ ලස්සන ඒ විදිහටම අර දෙන්නගේ ෆොටෝ එකට ඇඩ් වෙනවා. බලා ගන්න පුළුවන් මේ prompt එක හරහා. තමත් ලස්සනට මේ ෆොටෝ එක හැදෙනවා. දැක්කද? මෙන්න මේ විදිහට තමයි ෆොටෝ එක හැදිලා තියෙන්නේ. ඔයාලගේ ෆොටෝ එකත් පුළුවන් මේ විදිහට ලස්සනට හදාගන්න මේ prompt එක use කරලා. හරි එහෙනම් ඔයාලත් මේක try කරලා බලන්න. කමෙන්ට් එකක් විදිහට දාන්න. කොහොමද වැඩේ, හොඳයිද නරකයිද ඔයාලගේ අදහස් දාන්න. තව වීඩියෝ එකකින් හම්බෙමු.